මේ ඉන්නේ පයිතගරස්. මුට තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණාකාර මූණක්. මේ වර්ගයේ පූසන්ව හඳුන්වන්නේ ඔරේන්ජ් කැට් එහෙම නැත්නම් ජින්ජර් කැට් කියන නමින්. ලංකාවේ නම් මෙයාලව හඳුන්වන්නේ සම්බෝලයෝ කියලා. ලෝකේ ඉන්න ට්‍රැක්ම පූසෝ වර්ගයේ තමයි මෙන්න මේ සම්බෝලයෝ. පූසෝ ඇති කරන අය ගොඩක් වෙලාවට කියන්නේ මෙයාලගේ මොළයටම තියෙන එක සෛලයයි කියලා. ඒ තරම් පිස්සු වැඩ තමයි මේ පූසෝ කරන්නේ. ඔයා තැඹිලි පාට පූසෙක් දැක්කොත් හුඟක් වෙලාවට ඒ පූසා පිරිමි සතෙක්. මේකට හේතු වෙන්නේ තැඹිලි පාටට අදාළ ජානය ගොඩක් වෙලාවට ප්‍රමුඛව තින්නේ පිරිමි පූසන් අතර. තැඹිලි පාට ගැහැණු සතුන් සාපේක්ෂව අඩුයි. කළුම කළු පූසෝ සහ සුදුම සුදු පූසෝ හිටියට තැඹිලිම තැඹිලි පාට පූසෝ හොයාගන්න නැහැ. මෙයාලගේ මුළු ශරීරයම තැඹිලි පාට සතෙක්ගේ වුණත් වෛරම් හරි පුල්ලි හරි තද වර්ණයකින් පිටලා තියෙනවා. මේවා තැඹිලි පැහැයට වඩා ටිකක් තද පැහැති හරි එහෙම නැත්නම් සුදු පැහැති හරි වෙනවා. ඒ වගේම මෙයාලගේ තියෙන තව විශේෂත්වයක් තමයි ලෝකේ කොහේ හිටියත් හැම තැඹිලි පාට පූසෙක්ගෙම නළලේ ඉංග්‍රීසි M අකුරක හැඩයක් තියෙනවා. ඒ වගේම තැඹිලි පාට පූසෝ අනික් පූසන්ට සාපේක්ෂව කෑම වලට ගොඩක් පෙරේතයි. එයාලා වැඩිපුර කනවා. ගාෆීල්ඩ් උනත් ලසඤ්ඤා වලට ඔය තරම් පෙරේතයි කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. පයිතගරස් කියන්නේ රෝමියෝගේ පොඩි කාලේ ඉඳන්ම ඉන්න ජන්මාන්තර හතුරා. රෝමියෝ අනිත් පූසොත් එක්ක සහයෝගයෙන් ජීවත් වුණාට මෙන්න මේ පයිතගරස් දැක්ක හැටි එයත් එක්ක පොර කනවා. දැන් සති කීපයක ඉඳන් සීසර් ආගිය අතක් නැහැ. ඒ නිසා මේ ප්‍රදේශයේ බලය අල්ලගන්න රෝමියෝ මේ දවස් ටිකේ මෙන්න මේ පයිතගරස් එක්ක නිතරම පොර කනවා. ඒ හින්දාම මේ ටිකේ රෝමියෝගේ ඔළුව පුරා නියපොතු පාරවල්. පයිතගරස් ශරීර ප්‍රමාණයෙන් රෝමියෝට වඩා විශාල වුණාට රෝමියෝ පහුබහින්නෙත් නැහැ. රෝමියෝ එක්ක කොච්චර පොර කෑවත් බඩගින්න හැම සතාටම එකම විදිහට දැනෙන නිසා මම මෙයාටත් කන්න බොන්න දෙනවා. ඔය වහලේ කෙළවරට වෙලා රෝමියෝ බලාගෙන ඉන්නේ. අද රැටත් පයිතගරස් ප්‍රමේය විසඳන්නයි.